අයිබෝන් හැමෝටම ඉතින් වෙන්ද වගේම සුපුරුදුලෙන් ගතුකමින් ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් විශේෂයෙන් මේක ඔයාලව දැනුවත් කරන්න ඕන නිසා කට්ටිය අමාරුවේ වැටෙන්න ඕන නැති නිසා මේ වීඩියෝ එක මම ඉක්මනින් අරගෙන ආවේ. ගොඩක් අය දකින්න ඇති ඕගොල්ලෝ මේ පොදු සමාකාලයක් සම්බන්ධ කතාවක් යනවා ලින්ක් එකක් ෂෙයා වෙනවා Facebook එකේ group වල අර මෙහෙ යනවා. ගොඩක් අය මේක වැරදියට තේරුම් අරගෙන ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ රිලිස් ලෙටර්ස් නැති කට්ටිය නැත්නම් ඉල්ලීගල් නීත්‍යානුකූල නොවන විදිහට රුමේනියාව තුළ රැඳිලා ඉන්න කට්ටියට ඩොකියුමන්ට් හදාගන්න වර්ක් පර්මිට් එකක් දාගන්න නැත්නම් ඒ මොන හරි දෙයක් කරගන්න chance එකක් තියෙනවා කියලා මේක ප්‍රචාරය වෙලා තියෙන්නේ. නමුත් මේක එහෙම දෙයක් නෙවෙයි. හොඳට අහගන්න. මට මතක විදිහට මාර්තු මාසේ අවසාන 28 වගේ දිනයක මට හරියට දිනේ මතක නැහැ මේ නෝටිස් එක දාලා තිබ්බේ රුමේනියානු ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ. ඒක දාලා තිබුණා. දින දෙකක් අප්‍රේල් මාසේ 12 සහ අප්‍රේල් මාසේ 26 කියන දවස් දෙකේ උදේ 9 ඉඳන් හවස 4 වෙනකම් එයාලගේ කවුන්ට් එක ඕපන් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ තියෙන්නේ මෙන්න මේ දෙකට. ජොබ් එකක් මාරු කරන කෙනෙකුට අවශ්‍ය වර්ක් පර්මිට් එකකට අවශ්‍ය ඩොකියුමන්ට් ටික සබ්මිට් කරන්න සහ ඒ රැකියා තනතුර පොසිෂන්ස් කියලා කියන්නේ අන්න ඒවා මාරු කරනවා නම් අන්න ඒ සම්බන්ධව කියන කාරණා දෙකට විතරයි මේ දින වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන් පහලින් සඳහන් කරලා තියෙනවා මේ දෙකට හැරුණකොට වෙනත් කාරණා සඳහා එන කට්ටියව සලකා බැලෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න වෙන දේවල් වලට කට්ටිය යන්න එපා. ගිහිල්ලා අමාරු වැටෙන්න. ඒකත් මතක තියාගන්න මේක හැම සිටි එකකටම නැහැ. දැන් අප්‍රේල් 12 තිබ්බ එක නම් පහුවෙලා ඉවරයි. එතකොට අප්‍රේල් 26 තියෙන ටික මම කියන්නම්. මෙන්න මේ නගර ටිකට තමා තියෙන්නේ බුකරෙස්ට් වලට. වගේම ක්ලූජ්, තිමිෂවාරා, අර්ගෙස් සහ සිබියු කියන මෙන්න මේ නගරවල ඒවට විතරයි. අනිත් ඒවටත් මේක අදාළ වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔයාලගේ ජොබ් එකක් මාරු කරන්න අවශ්‍ය ලියකියවිලි හදන්න ලෝය කෙනෙක්ට හරි නැත්නම් කම්පැනි එකකට බාර දීලා තියෙනවා නම් එයාලට මේ දවසට යන්න පුළුවන් මේ අවශ්‍ය ලියකියවිලි ටිකත් අරගෙන සහ එතනදී ඒ තියෙන ලියාපදිංචි අංක පිළිවෙලත් සලකා බලනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට ඩොකියුමන්ට් නැත්තම් රිලීස් ලෙටර් එක එක්ස්පයර් වෙලා නම් ID එක එක්ස්පයර් වෙලා නම් වර්ක් පර්මිට් එක දාලා රිජෙක්ට් වෙලා නම් මේ වගේ මොන හරි ප්‍රශ්නයක් එක්ක නීත්‍යානුකූල නොවන විදිහට රුමේනියාව තුළ රැඳිලා ඉන්න කෙනෙක් නම් මේ දවසට යන්න එපා. ඔයාලට chance හම්බෙන්නේ නැහැ. ඉල්ලගෙන කන්න තමයි සිද්ධ වෙන්නේ. බොහෝ දුරට රිටර්න් ඩිසිෂන් එකක් එක්ක ලෙටර් එකකුත් එක්ක එන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔයාලගේ යාළුවෝ ඒ අරගොල්ලෝ මේගොල්ලෝ එක එක වැරදි විදිහට කිව්වට ඒ විදිහට යන්න එපා. මම මේකේ ආපහු ඔයාලට නෝටිස් එකක් දාන්නම්. ඒ වගේම ඒ නගර ටිකත් ඕගොල්ලොන්ට දාන්නම්. ඒ නිසා ඔන්න ඕගොල්ලෝ යන්න එපා. ඒක තමයි මට කියන්න ඕනේ. මොකද මීට කලින් තිබ්බ දවසෙත් ගිහිලා කීප දෙනෙකුට එහෙම ප්‍රශ්න ඇති වෙලා මට කතා කරලා කිව්වා. සහ ගොඩක් අය මේක ගැන මගෙන් ඇහුව නිසා මේක ඔයාලට කිව්වේ. ඉතින් ලොකුත් දෙයක් නෙවෙයි. ඔයාලට මේ තොරතුරු තමයි බෙදා ගන්න අවශ්‍ය වෙන්නේ. මම ඉක්මනින්ම ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ගිහලා එන්නම්. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.